ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔන්න අපේ ඩොගි යුනිවර්ස් රියැක්ෂන් වීඩියෝ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අදත් අපි සුපිරි ෆිල්ම් එකකට රියැක්ෂන් පාරක් දාන්න යන්නේ. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා පවන් නෙමෙයි. නෑ පවන් තමයි. හසිතයා නෙමෙයි අද හසිතයා නෑ උට වැඩක් කියලා ගියා. උට එන්නේ නෑ කිව්වා. ඉතින් ඊළඟ රියැක්ෂන් වීඩියෝ එකට එයාට කතා කරමු. ඉතින් අද ඉන්නවා අපිත් එක්ක පවන්. හයි පාරක් වත්තාවම කට්ටිය හයි. හරි එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් thumbnail එක දකින්න ඇති මොකද්ද වීඩියෝ එක කියලා. අද අපි ගෙනාවේ 2026 එන්න තියෙන ෆාදර් මූවි එකට. ඉතින් ලංකාවේ මූවි එකක්. ඒක නියම් කට්ටිය අතර ජනප්‍රිය වෙලා තිබ්බා නේ. ඉතින් අපි ඒකම අද කරන්න බැලුවේ. හරි එහෙනම් අයියා වීඩියෝ එකට. විසමරණයට කියන්නේ අවසන් ඉන්දිය කියලා. විශ්වාස මාද විලාට කියනවා ජීවිතේ ඉන්නේ කියලා. මොකද්ද කලයක මේක වුණත් තමයි නෑ. ට්‍රේලර් එක වලක් වෙන්නේ. ඒක වලක් තමයි. ෆෝන් එකකින් නෙමෙයි. කලේ මේකේ කපන්නේ නේ. අම්මඩ සිටි සුපිරි නළුවටියක් ඉන්නේ. අඩෝ ඒක සුපිරියටම හදලා තියනවානේ බා. අර ඉන්දියන් වයිබ් එක එහෙම්ම මරන් තියනවා. තනිකර ඒක අර ජෝක් සීන් මොනවත් නැහැ වගේ. තනි ඇක්ෂන් එකකටම යාලන් තියෙන්නේ. ඒක අවුලක් නැහැ. ඒක නිකන් අර මේ ප්‍රවේගයේ ඒ වගේ කොපියකුත් නෙමෙයි මං හිතන්නේ. තමයි අර සිපයි අයියෙක් වෙලා ඉන්නේ සර්. ක්ලාස් එකේ මරලට දෙකකින් හිටගෙන මොකෙන් බලන්නේ කියලා මං කිව්වේ. ඒක අපි ස්කිප් කරමු නේ. බෝවගේ අපි ඔක්කොම බෞල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. අද පායන යාමේ සයිසලෝවේ රාජනාමේ නන්නන හද සාමේ මමයි පාන පුරේ තෝමේ. මේ මියුසික් වලට කොපිරයිට් එකක් සිද්ධන්නේ නැහැ. අර මේක මේ නළුව බරක් ඉන්නවනේ බා. ලංකාවේ නළු නිලි ඔක්කොම ඉන්නවා. දැන් නැහැ ඒකේ. මේක අර කලර් සීන් එක සුපිරි නේ බා. මොකද්ද ඔය වගේ ඉන්දියාවේ ෆිල්ම් එකක් තියෙනවා බං මට කවුද නළුව සූර්යා ඉන්න එකක්ද මන්ද තියෙනවා මම නම් මතක නැහැ බං. ඒත් ඔය වගේ සීන් එකක්ද මන්ද යන්නේ. ඕකම කොපියක් වුණාම සාමාන්‍ය ඒක වෙනම සීන් එක යන්නේ කන්නේ. මල්ලෑල උඹේ මන්නේ අපිට ගත්ත ඒ කවුද දන්නේ නේ මියුසික් කරලා තියෙන්නේ. අවසානයේ දාලා දැන් මියුසික් කියන සුපිරි කවුද මියුසික් කරලා තිබ්බා මම දැක්ක දාලා තියෙනවා ඩ්‍රිල් ටීම් එකේ. ඩ්‍රිල් ටීම් එකේ සෙට් එක මේ මම හිතන්නේ මේක මියුසික් වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒක දාලාද කොහොමද දන්නේ? तो जिसमें लगे विक्टर सिंह यानी किसी तरह सदा रहेगा तो किया बड़ा बड़ा रे කියන පිරිමනලුවඩියක් බං ඉන්නේ මේන් කැරක්ටර් එක පිරිමනලුව සෙට් එකක් දාලා තියන්නේ. ඉතින් අවදි වෙන මොහොත ඇත්තටම සුපිරි නේ.
අවුලන්නේ. ඒක මේ ඇත්තරම මේ නියමයටම හදලා තියෙනවා. දැනට මේ මං ලංකාවේ මූවිස් ඇටිය බලන්නේ නැහැ. මොකද ලංකාවේ මූවි තේරුම් නැහැ. සෙට් නැති ඒවා තියෙන්නේ ගොඩක්ම. ඒකින්ද මේ වැඩි බලන්නේ නැහැ සිංහල මූවි. ගොඩක් බලන්න ඉතින් බැලුවොත් හින්දි දෙමළ තමයි. ඉංග්‍රීසි හේතු ඉල්ලීමයි. මුණ වෙන වෙන හේතු වලට බලන්නේ මේ ඉංග්‍රීසි ෆිල්ම් නම් මේ කවුලන්නේ අපි තව පාරක් බලමු. මේ අපි එහෙනම් ආයෙ තව පාරක් බලමු ෆිල්ම් එක. ට්‍රේලර් එක. සමානයට කියන්නේ අවසන් කියලා. මේ ඉමේජ් ප්‍රොඩක්ෂන්ස් කියන්නේ අලුත් එකක් අයනේ. කලින් අහලා නැහැ. සමාන වෙලාවට කියනවා ජීවිතේ කියලා. චමින්ද ජයසූරිය තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ ෆාදර්. ඉතින් සුපිරියක්. ට්‍රේලර් එකම සුපිරියක්. ඉතින් ලබන අවුරුද්ද වලට බලන්න පුළුවන්. අම්මා ඒක නෙමෙයි කට්ටිය දැන් මේ අහන්න නැති මේ අපි වීඩියෝ එකක් ළඟ දැන් මේ ඇත්තම කිය. චුට්ටක් වැඩවලට හිර වෙලා චුට්ටක් එහාට මෙහාට වෙලා ඉන්නේ මේ දවස්වල. කරගන්න විදිහකුත් නෑ අපිට. අපි ඉක්මනින්ම සුපිරි වීඩියෝ එකක් දෙන්න ෂෝට් මූවි එකක්. ඉතින් අපිට ඇත්තටම මේ කරගන්න විදිහක් නෑ. කට්ටියත් චුට්ටක් එහාට මෙහාට වෙලා ඉන්නේ. පුළුවන් ඉක්මනට අලුත් වීඩියෝ එකක් ගෙන අපි පොඩි ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. පොඩි සීරියස් එකක් ගන්න ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. මේ අප බලමු. ලබන මාස වගේ අලුත් සමහර විට අපේ channel එකෙන් එන්නත් ඉඩ තියෙනවා. ඔබ බලන්න පොඩි සංගීතය. ये නේද සම්ම කැලේ. කවුද කොහොමද මන්ට ගෙනාවේ? ඒ කියන්නේ මේක තනිකර අර පිස්තෝල බෙදලා ඒ පිස්තෝල සම්බන්ධ යන සීන් එකක් තියෙන. ඒ කියන්නේ ඒරියා එක නිකන් අර භීෂණි ඇති කරනවා වගේ සීන් එකක් තියෙන්නේ තුවක්කු වලින්. මම කොහොමද සිංහල ෆිල්ම් වල ඉච්චර කැමති නෑ. ඔව් ඉතින් හදලා තියෙන ඒ බං අර ලංකාවේ හදලා තියෙන සිටුේෂන් ඒ මේ ලංකාවේ හැටි තමයි. ඒක අයින් කරන්න බෑ බා. තේරුම් ගනින්. අර බලපන්. කරලගේ ප්ලෑන් වල දෙකකින් තමයි අර සිපයි අයින් වෙලා ඉන්නේ සර්. ක්ලාස් එකේ මරලට දෙකකින් හිටගෙන අපි දෙහන පුළුවන් අපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. Se parayendo ate ඒ අර මං කිව්ව කතාව ඇත්ත වගේ මොකක් හරි අර වලි සීන් නැත්තම අර කුඩු බිස්නස් අනම්මන එව්ව නෙමෙයි යන්නේ. කෙලින්ම මොකක් හරි වලි සීන් එකක් තමයි යන්නේ. එක්කෝ මරකල්ලියක් කොහොම මොකක් හරි සීන් එකක් යන්නේ. මල්ලෑල උඹේ මන්නේ අපිට ගත්ත තමයි දෙස්මන අපේ විශ්වාසයෙන් යන ඉස්තර සදාරාම ගියා. යා. මේ බලපන් බොරුද කිව්වේ හැමන් නළුණු ලියම් ඉන්නවනේ. නැති එකක්. අලුත් සෙට් ඈ අලුත් සෙට් එක. අලුත් සෙට් එක විතර කෙල්ල එහෙම වලින් නැහැ නේ. ඉඳලා නැහැ නේද? ඉස්තේ අවි විනිස් අවදින මොහොත මං කි අවි ගන් සීන් නැත්තම ඕකේ එහෙනම් ඉතින් ඔය විදිහට තමයි අද රියැක්ෂන් වීඩියෝ එක කරේ ෆාදර්. ඉතින් ඇත්තරම අවුලක් නැහැ. සුපිරියට හදලා තියෙනවා. සුපිරි සිනමැටික් සීන් එකක් දීලා තියෙනවා.
ඉතින් කියන්නේ එහෙම ලොකු අවුලක් නෑ නේ. ලොකු අවුලක් නෑ. අර ජෝක් සීන් කුණහරප ගෑලි එහෙම වැඩි දැක්කේ නෑ. ක්වොලිටියට තිබ්බා. ඈ? කුණහරප කියන්නේ කුණහරප කියන්නේ සාමාන්‍ය කෑලි කෑ. නෑ මං කියන්නේ විහිළුවෙන්. එහෙම නෑ. අර අනිත් ෆිල්ම් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් මේක ඉන්දියන් හරි වෙන චිත්‍රපටයේ මොකක් හරි කොපියක් නෙමෙයි නම් ලංකාව විතරක් හදපු එක ගන්නම් ඇත්තටම සුපිරි. මේ එහෙම ගන්නම් ඇත්තටම අගය කරන්න ඕනේ මේ වගේ ෆිල්ම් එකක් මේ 2026 හරි ගහනවා කියන්නේ. ඉතින් මේ කියන්න ලොකු අවුලක් නැහැ. ලංකාවේ හැටියට ගහන්න පුළුවන් උපරිමයෙන් සුපිරි ෆිල්ම් එකක් විදියට ගහලා තියෙනවා. එහෙනම් ඉතින් අද අපේ වීඩියෝ කොච්චරයි. අපි එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. channel එක subscribe කරලා නැති හැමෝම subscribe කරන්න කියලා මතක් කරනවා. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාන්න මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක සම්බන්ධව. එහෙනම් ඔය like button එක press කරගෙන යන ගමන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. අලුතෙන් අපි වීඩියෝ එකක් දාමු අයනේ. කට්ටියට නැත්තම් අවුල් වෙයි. එහෙනම් කට්ටිය ගිහිල්ලා හැමෝටම ජය වේවා.